ලේසියෙන් හදා ගන්න පුළුවන් සුප් එකක් හදා ගන්නයි යන්නේ. ඉක්මනට ඉවර කර ගන්න ඕනේ වැඩ ටික. ඔන්න ඔය විදියට තමයි කරගන්න යන්නේ. සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මාත් එක්කම රැඳී ඉන්න. ඔන්න ඉතින් මතක ඇතුව channel එක subscribe කරලා follow කරලා තියාගන්න. hello ළමයි හැමෝම හොඳින්ද කාලද බීලාද? හරි. අද මතු සූප් එකක්. හදන්න යනවා සූප් එකක්. එතකොට එක ලුණු ගෙඩියයි. හරිද? ගෙදර තියෙන බඩු වලින් විතරයි හදන්න යන්නේ. වැඩි කිසිම දෙයක් නැහැ. හරිම ලේසි පහසුයි. තියෙන vegetable ටික දාගන්න පුළුවන්. ඒක කිසිම කරදරයක් වෙන්න ඕනේ නැහැ. අන්තිමට එන එක තමයි සූප් එක. හරිද? එතකොට දාන්න යනවා අල මෙච්චර. බර කිරලා නැහැ. 4ක් 5ක්. දැන්ට 4යි. ඕකත් ඉතින් පොඩියට කෑලි වලට මං කපන්නයි යන්නේ. මේ ඉතින් අල ටිකක් කෑලි වලට කපලා ඉවරයි. පොඩියට කපාගත්ත ඉක්මනට තැම්බෙන්න ඕන නිසා මිරිස් කරලක් හොඳට සාරයි මේ මිරිස් එක කියලා වැඩක් නැහැ. ඉතින් ඒකින් එකක් දානවා. හරි ඉතින් යාවත් කෑලි කරගත්තා. මේ පොඩියට ලියාගත්තේ නැහැ. ලොකුවටයි කපාගත්තේ. මොකද ඔක්කොම තැම්බුණාට පස්සේ බ්ලෙන්ඩ් කරන්නයි යන්නේ. එතකොට ස්මූති සූප් එකක්. හරි. මම දාන්න යන්නේ චෙරි ටොමැටෝස්. චෙරි ටොමැටෝස්. මෙයා ටිකක් රසයි. ගුණයි. ලොකු ඒවා වගේ නෙමෙයි. මෙයා පොට්ටක්. කන බලන්නකෝ ආසෙයි තියෙන. ලොකු කියලා ඔය තියෙන්නේ පොඩි කට්ටිය. එතකොට මම දාන්න යන්නේ පොඩි කට්ටියව. ඔහොම කපාගෙන යනකොට මට මේ කටින් බෝඩ් එකේ ඉඩ මදි වෙනවා. ඒක නිසා මම ඔක්කොම එක පැත්තට අරගන්නම්. එතකොට ඊටර ටික කපා ගන්න මට ඉඩ තියෙනවා. හරි බවුල් එකක් අරගෙන කපපු ටික දාගත්තා. කටින් බෝඩ් එකේ මෙච්චරයි තියෙන්නේ. දැන් ඔය ටික කපන්නයි යන්නේ. Can I taste one? Okay. ඔන්න ඔය විදියට කැලි ටික කපා ගන්න. එතකොට ලේසි. ඔය එක කපන ගමන් පොඩි කෙනත් හැරිලා. ඔන්න මෙයාත් ඉන්නවා මෙතන දැක්කනේ? ඔව්. එයා හැරිලා. එයාව උස්සන් ආවා. වගේ යාව හයිචායකේ තියලා තියෙන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ පරිප්පු ටිකක් හොදලා ගත්තා. ඔච්චර පරිප්පු ගන්න තියෙන්නේ හොඳේ. තකාලි ටිකක් ඔය බවුල් එකටම දැන් හදාගමු හොඳේ. ටඩා. හරි එහෙනම් කැරට්. දැන් ඔය කැරට් තුන කපන්නයි යන්නේ. සුද්ධ කරලා හොදගෙන තියෙන්නේ හොඳේ. දැන් කැලි කරා නම් එයාත් ලෑස්ති. ඔන්න ඉතින් යාවත් කෑලි කරලා ඉවරයි. අද හදන්න යන සුප් එකට සයිස් අවශ්‍ය නැහැ. ඕන සයිස් එකට ඕන විදිහට කපා ගන්න පුළුවන්. ඔක්කොම අන්තිමට බ්ලෙන්ඩ් කරන්නයි යන්නේ. ඒකයි අද ප්ලෑන් එක. මේ බවුල් එක මම යාවත් දාගමු එනවා. මම මේකට දාන්න මම තියාගත්තා නිවිතිරිකා බේබි ස්පිනිච්. මේක හොදලා කියලා තියෙන්නේ වතුර ටික. නැත්නම් වතුර වැඩි වෙයි. ඒක පැත්තකින් තියාගමු අන්තිමට තමයි ඒක දාන්නේ හොඳේ. ඔන්න ලොකු සුදු ලුණු ගෙඩියක් ගත්තා. මේ බල්බ් එකේ මම දාන්න යනවා. ඒකත් එක්ක ඒකට කෑල්ලක්. ඕකත් සුද්ධ කරලා දාන්න ඕනේ. ඒකම පොඩ්ඩක් ලොකුයි. එතකොට ටිකක් සූප් එක සරට තියෙයි. මේ දවස් වලට හොඳ සූප් එකක් එතකොට. මේ පොඩි කරගෙන තියෙන්නේ. මේව තල්ලා ගත්තත් හරි, කෑලි වල කපලා ගත්තත් හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොත්ත ගලවලා හොඳට හොදගෙන ගන්න ඊට පස්සේ. වෙන්කල සුද්ධ කරා. සුදුරුණු ටික තලා ගත්තා. ලාවට තලා ගත්තේ. හරි එන මෙයත් කෑලි වලට කැප්පුණා. එයත් යන්න යනවා. ලෑස්ති. හරි ඔක්කොම මේ බවුල් එකේ තියෙනවා. අද ඉතින් වැඩි සෙල්ලක් දාන්න යන්නේ නැහැ. ලේසියෙන් හදා ගන්න යන්නේ සුප් එක. ඔය පොට් එකට ආයි හදන්න යන්නේ බලමු. මේ පොට්ටක් රොත් කරගෙන පොඩ්ඩක් තෙල් ටිකක් දාගන්න. වැඩි නෙවෙයි ලාවට වගේ. වැඩි හොඳට පැති. තෙල් එකටම මම බටර් දානවා. හරි බටර් එක දැන් හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. දැන් ඔය කපාගත්ත ලුණු වලින් පොඩ්ඩක් විතර අරගෙන පොඩ්ඩක් ටෙම්පරාතුරට ගන්නවා. පොඩ්ඩක් සුවඳ එන්න එච්චරයි. වෙන මොකුත් ලොකු දෙයක් නෙමෙයි ඉතින්. මං කලින් කිව්වා වගේ තමයි ලේසියෙන් හදාගන්න පුළුවන් සුප් එකක් ඔය. ඉතින් වැඩි සෙල්ලම් දාගෙන ඉන්නේ නෑ. මං ඉතින් ඉක්මනට ඉවර කර ගන්නයි යන්නේ. ඉක්මනට හදා ගන්නයි වලන්නේ. ඕන කපාව ගත්ත දෝණි වලින් අතට අවු වෙන තරමට සුදු ලුණු ටිකක් උයි. පොඩි ඉඟුරු කෑල්ලකුයි. කෑලි පොඩ්ඩක් විතර. ඒකත් මේකට අරගත්තා.
ඔය එකත් ඉතින් ටෙම්පරාදුරටම දාගන්නවා. එතකොට සුදුළු ටික බැදිනකොට දාන්නවනේ ඉතින් සුදුළු වල ඉන සුවඳ. පාට ගන්න. ඒකත් සුවඳත් ඒක හොඳ. හරි ඉතින් ඔච්චරයි ඔය ටිකට මම දැන් දාගන්න යනවා කපාගත්තු එළවලු ටික. ඕකටම දාගන්නවා හොදගත්තු පරිප්පු ටික. වතුර දාගන්න කලින් පොඩි මික්සිං එකක් දෙන්න ඕකට. ඔන්න ඔය විදිහට එහාටයි මෙහාටයි පොඩ්ඩක් කලවම් කරනවා හොඳට ඇති. මේක දැකලා බය වෙන්න එපා. හැදුවට පස්සේ කෑම එක නම් සුපිරියටම එයි. ඒ මෙතනගෙන තමයි මමත් මේ සුප් එක හදන්නේ. හරි බලමුකෝ අන්තිමට කොහොමද එන්නේ කියලා. බය වෙන්න එපා ඉතින්. දැන් ඉතින් ඔය ඔක්කොම තැම්බෙන තරමට වතුර දා ගන්නවා. ඔය එළවලු ටික වැහෙන තරමට තිබුණා නම් හොඳට පැති. ඊට වඩා දා ගන්න ඕනේ. දැන් මට පස්සේ අඩු කරන්න බෑ. මදි වුණා නම් පොට්ටක් එකතු කර ගන්න පුළුවන්. ඒක ලීසි. ඔය තරමට පොට්ටක් කලත්ත ගන්න. එතකොට හරි ගන්නට තියෙනවා ලතාවට ඔය තියෙන්නේ. ඔය කර දැන් ලුණු දාන්න යනවා. ඔය හැන්දෙන් ටිකක් විතර දැම්මොත් හොඳටම ඇති. බලමු. එක හැන්දක්. තව හැන්දක්. එතකොට හැන්දි දිගයි. පොඩි හැන්දි හොඳේ. හරිම පොඩි. හරි ඉතින් ඔය බෝතල් වලින් මම පොඩ්ඩක් සුදුරු ටිකක් දාගන්න යනවා. සුදුරු. එකපාරම බෝතලේ අරන් දාගන්න ඉපා. වැඩි වුණා නම් ආයෙත් ගන්න බැරි වෙයි. ඒක නිසා ඔය පියනට මම දාගන්නවා. නැත්තම් හැන්දකින් අරන් හරි දාන්න. හොඳේ. හැන්දක් විතර ඇති උතන. ටීස්පූන්. අන්තිමට අපි ඇවිල්ලා ඔකට ඔය මොනවද දන්නවද මෙයා ඇවිල්ලා ගමිරිස් කුඩු නෙමෙයි කෑලි. එතකොට එයා විතරක් ඉස්සරහට අරන් තියා ගන්නවා. එයා වෙන මොකුත් මම දාන්නේ නැහැ. මෙයාව පොඩ්ඩක් කලත්තනවා. එතන තැම්බෙනකම් මේ ටික මෙතන අස්පස් කරගමු හොඳේ. කපපුවා කොටපුවා ලෙලි ටික ඔක්කොම. ඔන්න ඔය වගේ එනකොට තව පාරක් හොඳට කලවම් කරගන්න. ගොඩක් දුරට ඔය එළවලු ටික තැම්බිලා තියෙන්නේ. තව ටික වෙලාවක් තිබ්බොත් හොඳට පැති. හරි අන්තිමට ඔය ගානට එනකොට මම දැන් මේ ටික දාන්නයි යන්නේ. එනවනේ වතුර ටික ගොඩක් දුරට ඉඳලා තියෙන්නේ. දැන් නිවිති ටික දැම්මට පස්සේ පොඩක් එක්ස්ට්‍රා වතුර එනවා. ඔන්න හොදට නිවිති ටික කරව දා ගන්නවා. යාව ගොඩක් දුරට තඹගෙන ඉන්න ඕනේ. පොට්ටක් ඔය එන වාෂ්ප වලින් තැම්බුණා නම් හොඳටම ඇති. නැත්තම් නිවිති ටිකත් මැරලා යනවා. අපි නිවිති මරන්න ඕනේ. පන පිටින් කමු. විනාඩියක් විතර පොඩ්ඩක් වලක්. එතකොට ස්ටීම් එකකින් ඉක්මනට තැම්බෙයි ඔක. ඒ විනාඩියට අපි හෑන්ඩ් බ්ලෙන්ඩර් එක ලෑස්ති කරගත්තා. එතකොට ඒක ඉවර වෙනකොට මේක පාවිච්චි කරලා ඔක්කොම බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් ලේසි. හැබැයි උණුහුණුවෙන් බ්ලෙන්ඩ් කරනකොට ප්‍රවේශමෙන් හොඳේ. පොරොද්දක් තියෙනවා නම් උණුහුණුවෙන් බ්ලෙන්ඩ් කරන්න. නැත්නම් පොඩ්ඩක් නිවෙන්නට හැරලා බ්ලෙන්ඩ් කරගන්න. ඔය තියෙන්නේ. ඔය නීති එක පාට කළු වෙන්න හොඳ නැහැ. කොළ පාටම තියෙන්න ඕනේ. එතකොට තමයි හොඳට තියෙන්නේ. කළු පාටට රොස්සුන නිවිති කාලා වැඩක් නැහැ. ඉතින් ඒක නිසා කොළ පාටට ෆ්‍රෙෂ් එකටම කමු. ෆ්‍රෙෂ් එකේ කමු නෙමෙයි යන්නේ ෆ්‍රෙෂ් එකේ බොමු. මෙතන කලවම් කරා ඔච්චරයි ඔතනින් ඉවරයි. ලිප නිවා ගන්න. ලුණු ඔක්කොම හරි ගන්නට තිබුණා. ආයෙත් මම ලුණු දාන්නේ නැහැ. වතුර දාන්නේ නැහැ දැනට. ග්‍රයින්ඩ් කරනකම් ඊට පස්සේ තමයි බලන්න ඕනේ වතුර ඕනේද නැද්ද කියලා. රස්න පිටින් බ්ලෙන්ඩ් කරනවා නම් ප්‍රවේශමෙන් මේ එහෙම නැත්නම් නිවෙන්නට හැරලා බ්ලෙන්ඩ් කරගන්න. මම දැන් හෑන්ඩ් බ්ලෙන්ඩර් එකකින් ඕක අල්ලන්න යන්නේ. ලිප නිවා ගන්න අල්ලන්න කලින් හොඳේ.
එක අතකින් කැමර එකත් උස්සගෙන තවත් අතකින් හෑන්ඩ් බ්ලෙන්ඩර් එක උස්සගෙන බ්ලෙන්ඩ් කරන එක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. මං ඉතින් හෑන්ඩ් බ්ලෙන්ඩර් එක අල්ල ගන්නකම් කැමර එක පැත්තකින් තියලා සුප් ටික බ්ලෙන්ඩ් කරලා ඇවිල්ලාම මම පෙන්නන්නම්. අන්න හොඳ පදපට තියෙනවා. හැබැයි පොඩ්ඩක් යාරු කරගත්තත් හොඳයි. දැන් ඉතින් කැලිගා මිරිස් දාන්න යන්නේ. ඔය වගේ හැන්දකින් භාගයක් විතර දැම්මොත් ඇති වෙයි. හරිනේ? ඔය කැති. පොඩි ළමයි ඉන්නවනම් සර්ට කන්න නැත්නම් අඩි දා ගන්න. අපේ ගෙදර පොඩි ළමයි සර්ට කරනවා. ඒක නිසා මට අවුලක් නැහැ ඉතින්. මුකු ගතිය වැඩි නිසා මම පොඩ්ඩක් විතර වතුර දා ගන්නවා. කොක භාගයක් කොප 3 කාලක් වගේ දාගෙන කලවම් කරගන්න. පොඩ්ඩක් ආයෙ තුණු කරගන්න ඕනේ. මේකට දැන් වතුර දැම්මට වතුරම කියලා දාන්න ඕනේ නැහැ ඕකලන්ට. කිරි දා ගන්න පුළුවන්, ඩබල් ක්‍රීම් දා ගන්න පුළුවන්, ඕන දෙයක් දා ගන්න පුළුවන් රස අනුව. කැලරිස් වැඩි කර ගන්න ඕන නම් හොඳ ඩබල් ක්‍රීම් එකක් දා ගන්න. කැලරිස් අඩු කර ගන්න ඕන නම් වතුර දා ගන්න. පොල් කිරි උනත් අවුලක් නැහැ ඉතින්. හැම දෙයකටම ඉතින් පොල් කිරි දාලා ඒ විදිහට කන්න ඕනේ නැහැ ඉතින්. මේක අතර රසට තමයි ඇත්තේ. දැක්කනේ. සුප්‍රියාවක්. එකත් එක්ක යන්න පාන් ටිකක් රෝස්ට් කරලා ගාර්ලික් ටිකක් ගාලා ගත්තා නම් නියමට ඇති. මීට වැඩිය නම් දියාරු කරගන්න එපා. ඊට පස්සේ ගොඩ වතුර වගේ බොන්න වෙන්නේ. සුප් එකක් නෙවෙයි. ඉතින් ඕගොල්ලන්ට බොන්න වෙන්නේ. මේක ස්ටාර්ටර් එකක් වගේ යූස් කරන්න නම් මෙච්චරක් තිබුණත් හොඳට ඇති. හරි එහෙනම් පොඩ්ඩක් සර්ව් කරලා බීලා බලමුද? මෙන්න මෙයා තමයි ටයිගර් බ්‍රෙඩ්. මෙයාට කියන්නේ ටයිගර් බ්‍රෙඩ් කියලා. මෙයාව තමයි මම දැන් කපන්න යන්නේ. හරිද? පොඩි ස්ලයිස් ටිකක් කපලා නිකන් රෝස්ට් කරලා ගත්තත් හරි. එහෙම නැත්නම් ඕගොල්ලන් ගාර්ලික් ටිකක් ගාලා රෝස්ට් කරගත්තත් හරි, ගී ටිකක් ගාලා රෝස්ට් කරගත්තත් හරි. මොනවාද ගෙදර තියෙන්නේ ඒක අරන් දාගන්න. ලෝකේ නැති රෙසිපි එකක් උස්සගෙන ඇවිල්ලා ඒක ගාන්න යන්න එපා. තියෙන දෙයක් ඔයගලන්ට ගාගෙන රෝස්ට් කරගන්න පුළුවන්. හරිද? ඔන්න ඉතින් මෙයාව මෙහෙම ස්ලයිස් කරගන්න. ඔය වගේ ස්ලයිස් එකක් ඇති. හරි? හරි පොට් එක තියලා පොට් එකක් නෙවෙයි ඔය පෑන් එක තියලා තියෙන්නේ. ඒකට පොඩ්ඩක් දාලා මෙයාව ඩ්‍රයි රෝස්ට් කරන්න යන්නේ. පොඩ්ඩක් පාටින් තියාගත්තා නම් ඇති. ඊ ඕනනම් ඊ දාගන්න ටී දාගත්තේ නෑ මනකද. ඊ නම් තියනවා. අද ඉපයි කියලා හිතනවා. මොකද සූප් එකට හොඳ බටර් ටිකක් ගාලා තියෙන්නේ. මිස්සිලා යන්න. එතකොට ඔය ඊ එක දැම්මම නම් මලකෙලියයි ජූලි හතයි. ටෝස්ට් එකක් තිබුණා නම් කෙලිම ටෝස්ට් එක දාගන්න. ටෝස්ටර් නැති කට්ටිය ඔය වගේ රෝස්ට් කරගන්න. ඔන්න පේනවනේ. යායි මේ පාට එනකම් පොඩ්ඩක් රෝස්ට් කරගන්න ඕනේ. ඉතින් සුදුට වඩා පොඩ්ඩක් බ්‍රවුනිෂ් පාට එනවා. අන්න එතකොට තමයි ළමයාගේ රස තියෙන්නේ. පම්. ඔච්චේ හායි. කරයි රෝස් කරන්න තියෙන්නේ. ඊට වඩා රෝස් කරගන්න එපා. ඊට පස්සේ ඒක කන්න බැරුව යයි. පිඟාන ගත්තා. බවුල් එක තියාගත්තා. එකත් එක්කම මෙයාවත් තියාගත්තා. ඕන්න කන්න යනවා. ටන් කාලා බලමු. සුප් එකක් හැටියට බොනවා නම් මෙන්න මෙයාව හැන්දකින් අරගෙන මෙහෙම බොන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් බ්‍රෙඩ් එකත් එක්ක කනවා නම් යමි. හරිද? කාලා බලමුද? එනවද කාලා කන්න? මටම කියලා මගේ පන්තියේ කට්ටිය ඉන්නවා. හරි. ඒ හැමෝටමත් එක්ක හොඳේ. මගේ ටීචර්ස්ලාත් ඉන්නවා. ඒගොල්ලන්ටත් එක්ක හොඳේ. සුප් එක නම් සුප්‍රී. හරිද? නියම ගාන්ට නියම පදමට ඇවිල්ලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සුපර් ඩුපර් හිට්. රසයි හොඳේ. හදලා බලන්න.
කාලා ඉවර වෙනකන් ඉතින් පෙන්නගෙන ඉන්න බෑ. ඔතනින් ඉවරයි. ආයෙත් මොකක් හරි අදනකොට මං එන්න හොඳ මූඩ් එකේ හිටියා නම්. හරිද? එතකොට කෝසරේ ලක්මී නිලුක්ෂී ශෙරින් මල්කාන්ති අපේ කොල්ලෝ ටික හැමෝටවත් එක්කම හොඳේ. මේ කනකොට උඹලා අමතක කරේ නෑ. මතකයේ ඉන්නවා. මේ පාර මං සුනාලිවත් එකතු කරගන්න එපාද? සුනාලි වාටත් එක්කමයි හොඳේ. අනේ නම් කියන්න මේ සුනාට මොකද හිතා ගන්න එපා. කණ්ඩ යන්නේ. නම් කීක නාට කරන්න බෑ. මේ ඕන කෙනෙක් ආවනම් ඕන කෑමක් තියෙනවා හොඳේ. වර්ණි ඔබටත් එක්කයි. ඔබත් ඇවිල්ලා කාලේ ඵලයන්. එතකොට චාන්දි, අනුෂ්කා කවුරු මිස්සුනාද? ඒ හැමෝටමත් එක්ක හොඳේ. කොල්ලොන්ගේ නම් කියන්න ගොඩක් තියෙනවා. කොල්ලෝ උඹලා හැමෝටමයි හොඳේ. හරි එන උඹලා තරහ වෙන්න එපා. එතකොට සංජීව, දලාල්, ඉර්ෆාන් එතනින් ගියාම අපේ උදාර, මාලිංග, මුදිත් තව කොල්ලෝ කවුද ඉන්නේ ඔක්කොටම හොඳේ. ශෙරින් උඹ කනකොට මේ නිසාන්තව අපතකුණානේ නිශාන්ත. ඔයත්ත් හොඳේ. හරි යන්න මට දැන් කණ්ඩ දීලා යන්නකෝ. අම්මෝ සෆ්‍රාස් කියන මම අපතකුණා. ඒකත් දාගන්න සෆ්‍රාස් උඹටත්. ලොකු පොඩි කාටත් ඔබින සූප් එකක් ඔන්න. නියමයි. A few minutes later. කාලා ඉවර වෙලා ඉගුරු ටිකක් දාලා ප්ලේට් ටික බීලා බලන්නකෝ. ආයෙත් සංසාරේ ඉපදුනේම ඔය වගේ කෑමක් අකා ඉන්න කියලා හිතේ. මං ඉන්ෂාල්ලා ආයෙත් එනවා හොඳේ.